ඔයා කවදා හරි හිතලා තියෙනවද? ඇයි සමහර මිනිස්සු මහන්සි නොවී ලොකු සල්ලිකාරයෙක් වෙද්දි තවත් සමහර මිනිස්සු මැරීගෙන වැඩ කරලත් හැමදාම එකම තැන ඉන්නේ ඇයි කියලා. වෙනස තියෙන්නේ ඔවුන් කරන රස්සාවක නෙමෙයි. ඔවුන්ගේ මානසිකත්වයේ. අද මම ඔයාට කියලා දෙනවා ධනවත් මිනිස්සු පාවිච්චි කරන රහස් ක්‍රම 3ක් ගැන. පළවෙනි කරුණ තමයි සම්පත් ගැන අවධානය. දුප්පත් මානසිකත්වයක් තියෙන මිනිස්සෙක් හැම වෙලේම දකින්නේ ප්‍රශ්න විතරමයි. හැබැයි ධනවත් මානසිකත්වයක් තියෙන කෙනෙක් ඒ ප්‍රශ්න ASCII තියෙන අවස්ථාව දකිනවා. අපිට දෙවෙනි එක ගත්ත හැකි මුදල් හැසිරවීම. ධනවත් මිනිස්සු සල්ලි හම්බුනම මුලින්ම කරන්නේ තවත් සල්ලි ලැබෙන මාර්ගයක ආයෝජනය කරන එක. හොඳ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් හොයාගන්න එක. හැබැයි අනිත් අය කරන්නේ සල්ලි ලැබුණු ගමන් අනවශ්‍ය වියදම් කරලා ආයේ තිබුණු තත්ත්වෙටම හිර වෙන එක. අපිට තුන්වෙනි එක විදිහට ගත්ත හැකි අකණ්ඩ ඉගෙන ගැනීම. ඔයාගේ වටිනාකම වැඩි කරගන්නකම් ඔයාට ලැබෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. සල්ලි පස්සේ දුවන එක නතර කරලා ඔයාගේ දැනුම වැඩි කරගන්න. කාලය යොදවන්න. ඒක අවසානයේදී අපිට කවදාවත් නැති වෙන දෙයක් නෙමෙයි. ඉතින් සල්ලිකාරයෙක් වෙන්න කලින් හිතෙන් සල්ලිකාරයෙක් වෙන්න. අද ඉඳන් ඔයාගේ හිත වෙනස් කරගන්නවා නම් රිච් මයින්ඩ්සෙට් කියලා කමෙන්ට් එකක් දාන්න. Power Up SL අපි ඔයා හැමදාම ඔයාගේ දියුණුවට පාර කියනවා. ජය වේවා.